ඔයාලට දැනලා තියෙනවද සමහර දවස්වල ඔයා උදේට නැගිට්ටාම අර ශක්තිය නැති වගේ. ඒ කියන්නේ ඔයාලට එනර්ජි එකක් නැහැ. මෝර්නින් එනර්ජි එක නැහැ. වැඩක් කරගෙන යන්න බෑ. ඒතකොට මෙන්න මේ එනර්ජි එක උදව් වෙනවා ඔයාගේ බර අඩු වෙන්න, ඔයාගේ රස්සා හොඳට කරන්න, කරන ඕනම දෙයක් හරියට කරන්න. මෙන්න මේ එනර්ජි එක නැති වෙන්නේ ඔයා මම කරන දේවල් වලින්ම කිව්වොත් කාරණා හතරක් නිසා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්. මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි අපි නැගිට ගමන් ෆෝන් එක බලන එක. මෙන්න මේ ස්ක්‍රීන් එක බලන එක. මෙන්න මේ ස්ක්‍රීන් එක බලන එකෙන් ඇත්තටම අපේ අර ඩේ එකේ මැද හරිය අපේ එනර්ජි එක නැති වෙලා යනවා කියලා තියෙනවා. මේක ඔප්පු කරලා තියෙනවා. මේකට හේතුව තමයි අපි උදේ නැගිටිනකොට අපේ කෝටිසෝල් ප්‍රමාණය ඇඟේ වැඩි. කෝටිසෝල් ප්‍රමාණය වැඩිත් එක්ක අපි ෆෝන් එක උදේ බලද්දි අපි සෝෂල් මීඩියා මොනවා හරි බලනකොට මෙන්න මේකත් එක්ක අපේ තවත් මෙන්න මේ කෝටිසෝල් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මෙන්න මෙහෙම කෝටිසෝල් වැඩි වෙනකොට අපේ අර දවසේ මැද දවසේ 10 11 වෙනකොට අපේ අර එනර්ජි එක නැති වෙලා යනවා. ඒකත් එක්කම අපි කරන දෙයක් තමයි අපි කම්පෙයාර් කරනවා. අපි තව සෝෂල් මීඩියා එකේ දකින කාත් එක්ක හරි අපි කම්පෙයාර් කරනවා. අනේ කම්පෙයාර් කරද්දී අපි අපිටම හිතා ගන්න සමහරලාට අපිට මෙච්චර කරන්න බෑ. අපේ දැන් ශක්තිය නැති වෙලා යනවා. අන්න ඒක තමයි උදේ පාන්දර නැගිට ගමන්ම අඩුම තරමේ පැය භාගයක්වත් යනකම් ඔයා ෆෝන් එක බලන්න නැතුව ඉන්නවා නම් තමයි හොඳ. අංක 1. දෙවෙනි එක තමයි අපි උදේ නැගිට ගමන් කරන දෙයක් තමයි අපි කොෆි හරි නැත්නම් තේ හරි උදේම බොන එක. මෙන්න මේකෙදි වෙන්න දේ තමයි අපි සාමාන්‍යයෙන් අපි දැන් රෑ තිස්සේ පැය 7ක් 8ක් අපි නිදාගෙන ඉඳද්දි අපි ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නවා. ඩිහයිඩ්‍රේට් වෙලා ඉඳද්දිත් අපි තව උදේ නැගිට ගමන් කොෆි හරි තේ හරි දානදී මෙන්න මේ දෙකම ඩයුරටික්. මේ දෙකම අපේ අර ජලය රඳව ගන්න නැති දෙකක් ඇත්තටම. ඒකත් එක්කම මේක දාද්දිම අපේ බඩට මේකත් එක්ක අපි ગેස්ට්‍රික් ඉරිටබිලිටි එක වැඩි වෙනවා. මෙන්න මේකත් නිසා අපි සාමාන්‍ය ඉතින් ગેස්ට්‍රයිටිස් මේ වගේ ඉරිටබිලිටි එකක් වැඩි වෙද්දී අපේ එනර්ජි එක තියෙන්නේ නැහනේ. අනිත් දේ තමයි මෙතන මේගොල්ලෝ කියන විද්‍යාත්මකව උදේ නැගිට ගමන් මිලිලීටර 500ක් වතුර බිව්වා නම් අපේ අර දවසේ ඇලර්ට්නස් එක වැඩි වෙනවා කියලා. මේකත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන ඉතින් උදේ නැගිට ගමන්ම ඔයා මුලින්ම ඔයාගේ වතුර මිලිලීටර 500ක් විතර බොනවා නම් ඒකත් එක්කම ඔයා කොෆි එක තේ එක විනාඩි 30ක් විතර පරක්කු කරනවා නම් මෙන්න මේකත් හොඳ කාරණාවක්. මේක තමයි අංක 2. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි ඔයා නැගිට ගමන්ම වාඩි වෙන්න එපා. ඔයා නැගිට ගමන්ම පොඩි ව්‍යායාම ටිකක්. මෙන්න මෙතනදී තමයි වැදගත් වෙන ව්‍යායාම කියපු ගමන් අපි ගොඩක් අය කැමති නෑ. මේක ගැන අහන්නවත් කැමති නෑ. අම්බෝ බෑ. ව්‍යායාම නම් බෑ. මගේ කොන්ද රිදෙනවා, මගේ අත රිදෙනවා, මගේ මෙතන රිදෙනවා. එහෙම නෙමෙයි. මේක හාවර්ඩ් මෙඩිකල් ස්කූල් එකේ මේක රිපෝට්ස් වල ඒගොල්ලෝ මොර්නින් එක්සර්සයිස් ගැන විස්තරයකදී ඒගොල්ලෝ කියනවා ඇත්තටම උදේදී විනාඩි 5ක් පොඩි ස්ට්‍රෙචින් ටිකක් පොඩි පුල් අප්ස් ටිකක් පොඩි පුෂ් අප්ස් ටිකක් කරන එකෙන් වගේ එන්ඩෝෆින්ස් වැඩි වෙනවා. එන්ඩෝෆින්ස් වැඩි වෙලා වගේ මෝර්නින් ඇලර්ට්නස් එක අර අපි කියන ශක්තිය දවසේ පුරා තියෙන ඒ ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේක නිසා උදේ නැගිට්ටට පස්සේ කෙලිම වාඩි වෙලා අර කෝපි එක තේ එක බීලා ඔහේ බතල ගෙඩිය වගේ ඉන්නවට වැඩිය ඔයා මොනවා හරි මෙන්න මගේ විනාඩි 5ක් ස්ට්‍රෙචින් ටිකක් කරන්න ඕනේ. මේක තමයි අංක 3. හතරවෙනි එක තමයි අපි අර උදේ නැගිට ගමන් අපේ ඔළුවට එන අර සුගරි බ්‍රෙක්ෆාස්ට් එක. මොන හරි පේස්ට්‍රි හරිද නැත්නම් කේක් අර සීනි සහිත රස තියෙන හරිද අර ජූස් එක සීනි වැඩියෙන් දාපු ජූස් එක මෙන්න මේ සුගරි බ්‍රෙක්ෆාස්ට් එක නැති කරන්න ඕනේ. මෙන්න සුගරි බ්‍රෙක්ෆාස්ට් එකෙන් මොකද්ද වෙන්නේ? සුගර් බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත ගමන් ඔයාගේ කවුද දුවන් එන්නේ සිද්ධියට ඉන්සුලින් ඇවිල්ලා මෙයාව අඩු කරනවා සීනි අඩු කරනවා. ඒතකොට සුගර් ක්‍රැෂස් එනවා. ඒකත් එක්ක ඇත්තටම අපේ ඩොපමින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ සුගර් ආසාවට තියෙන ඩොපමින් ඒක නිසා දවසේ මැද ආයිමත් සීනි ඉල්ලනවා. ඉතින් ඔන්න ඔයගේ බර වැඩි වෙන්න හේතු වෙනවා. ඔයගේ එනර්ජි ගන්න නැති වෙනවා. මෙන්න මේ සුගරි බ්‍රෙක්ෆාස්ට් එක ඔයා රිප්ලේස් කරන්න ඕනේ. ඔයගේ ප්‍රෝටීන් සහ ෆයිබර් අඩංගු කෑම වලින් ප්‍රෝටීන තිබ්බම අපිට දන්නවා බිත්තර දෙකක් දාගන්න, මස් ටිකක්, මාළු ටිකක් මේකට ලොල් ටිකක් එකතු කරගෙන ඔයා බ්‍රෙක්ෆාස්ට් එක හරහා හදාගන්න. මෙන්න මේ පුරුදු හතරෙන් මෙන්න මේ මං කියපු පුරුදු හතරෙන් ඇත්තටම ඔයාගේ දෛනික ඒ ගැම්ම එනර්ජි එක වැඩි කරනවත් එක්කම ඔයාගේ බර අඩු කරගන්නත් හේතු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි උදේට නැගිට්ටම සාමාන්‍යයෙන් දැන් මමත් උනත් ඉස්සර ඇත්තටම කිලෝ 120ක් ඉන්න කාලේ සාමාන්‍ය උදේ නැගිට ගමන් ඉතින් අර කෙලින්ම අයිමත් නෑ මුණු එක්සර්සයිසස් නෑ කොහේ හරි වාඩි වුණා. වයිෆ් හරි කවුරු හරි හදලා දෙන තේ එක බිව්වා. බීලා ඉවරලා ඊට පස්සේ වතුර නම් බොන්නේ නැහැ. ඉතින් එහෙමම ඊට පස්සේ මොකද කරන්නේ අර තියෙන මතක් වෙනවා අර පේස්ට්‍රි එක, කේක් කෑල්ල, අර සුගර් වැඩි මේ තේ එක මතක් වෙලා ඉතින් ඕකත් ඊට පස්සේ කාලා ඉතින් මෙන්න මේ වගේ ඊට පස්සේ පේස්ට්‍රි එක කාලා ඔය සීනි වැඩි තේ එක බීලා ඊට පස්සේ මුළු දවසම ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් අර අරමුණක් නැහැ ජීවිතේ ඒ ශක්තිය නැහැ. එතකොට ශක්තිය නැති වෙනකොට එදිනෙදා වැඩ කරගෙන යන්න බෑ. අරමුණකුත් නැහැ. ඉතින් බරත් වැඩි වෙනවා ජීවිතේ අර ඔයාට අවශ්‍ය දේවල් ලබා ගන්න බෑ. ඉතින් මෙන්න මේක ඔයා කරන්න ඕනේ කොහොමද? ඔයා අද ඉඳන් තීරණය කරන්න අන්න අර ඉස්සර හිටපේ පුස්සූරු පැටි චරිතයෙන් මිදෙනවායි කියලා. මේක මිදෙන්න සරල දේවල් තමයි ඔයාට ඕනේ. උදේ නැගිට්ටට පස්සේ
වතුර මිලිලීටර් 500ක් බොන්න. ඇයි වතුර මිලිලීටර් 500ක් බොන්නේ? මෙන්න මේකෙන් විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා මෙහෙම වතුර මිලිලීටර් 500ක් උදේ බිව්වම අපේ ඇලර්ට්නස් එක වැඩි වෙනවා. ඒකත් එක්කම ඊළඟ දේ තමයි අපේ ඇබ්ඩොමන් එක අපේ ස්ටමක් එකේ මේක ප්‍රමාණය වැඩි වෙන නිසා මේක වේග ස්ටිමුලේෂන් එකකින් ඇත්තටම අපේ අර ෆුල්නස් එක ඇති කරනවා. ඒතකොට අපිට අනවශ්‍ය විදිහට සුගර් කෑම එහෙම කන්න අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. මේක තමයි එක. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඔයා පොඩි ව්‍යායාම ටිකක් විනාඩි 5ක් පොඩි ස්ට්‍රෙචින් ටිකක් පොඩි පුෂ් අප් ටිකක් පොඩි පුල් අප්ස් ටිකක් කරන්න. මේක මහා ලෝක එක්සර්සයිස් ටිකක් වෙන්න ඕනේ නැහැ. මේක දුවලා කරලා ඔයාට ස්ට්‍රෙස් කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක පොඩි එක්සර්සයිස් ටිකක් කරන්න. ඊට පස්සේ පැය භාගයක් විතර ගියාට පස්සේ ඔයාට අවශ්‍ය නම් වාගේ ඔන්න ටී එක කොෆි එක ගන්න පුළුවන්. කිස් බඩම ගන්න නැතුව. හැබැයි මෙතනදී ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක මුලින් ගන්නවා නම් හොඳයි. අර sugar items වැඩි බ්‍රෙක්ෆාස්ට් එකක් නැතුව ප්‍රෝටීන සහ ෆයිබර් එක්ක ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ විනාඩි 20ක් 30ක් ගියාට පස්සේ ඔයාගේ තේ එක බොනවා නම් හොඳයි. ඉතින් ෆෝන් එක බලන්න යන්න එපා. උදේ නැගිට එක මම අර කිව්වාගේ ඔන්න ඉතින් පැය භාගයක් විතර ගියාට පස්සේ ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ෆෝන් එක බලන්න පොඩි අතලයක් ගන්න. ඉතින් good luck. ඔයාගේ morning energy එක තියාගෙන ඔයාගේ බර අඩු කරන ඒ process එකට.